Hello guys, welcome back to my YouTube channel. ඉතින් වෙනදා වගේම ඔයාලා හැමෝම ආදරෙන් මගේ YouTube channel එකට ඔන්න අදත් මම පිළිගන්නවා. ඉතින් අද යන්නේ අපේ ගෙදර ඉන්න ලොක්ක තුන්දෙනාව නාවන්න. ඉතින් මෙයාලා තුන්දෙනා නාවනවා කියලා කියන්නේ නම් ලොකු යුද්ධයක්. ඉතින් ඒකයි මට හිතුනේ වීඩියෝස් ටිකක් අරගෙන vlog එකක් විදිහට දාන්නත්. ඉතින් බලමු අපි එයාලා නාවයිද එයාලාද අපිව නාවයිද කියලා. ඉතින් ඔයාලා ගෙදරන් මේ වගේ බව්ව නම් ඉන්නේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ ඉන්නේ කලු. එයා දැන් ටිකක් වයසයි. මෙයා නම් වතුරට චුට්ටක්වත් කැමති නැහැ. දංගල දාපු ගමන් බිම නිදිනවා. මුලින්ම කලුව මෙතන බැඳලා ඉවර වෙලා ඊළඟට දංගල අරන් ගිහලා අනිත් එක්කනාවත් එක්කන් ඇවිල්ලා ඔතනම බැඳා. මොකද කලුව නාවනවා දැක්කොත් එයා ගෙදරින් පනිනවා. ඉතින් මුලින්ම කලුව බැන්දේ කලුව තමා ගෙදර ඉන්න ලොකුම අමාරුකාරයා. එයාට නානවා කියන වචනය ඇහුණත් ඇති. ගෙදරින් පනිනවා. ඒ ගෙදරට එන්නෙම නෑ රෑ වෙනකම්. ඉතින් වතු ගාන ගිහිල්ලා එයාව හොයන්න වෙන හින්දා මුලින්ම තුන්දෙනාවම බැඳලා හිටියා. එක්කෙනෙක් නම් කූඩුවේ ඉන්න දැනටත් කලුව දංගල දාලා එක්කන් යනවා දැකලා අපේ රොකී ත්‍රීවිල් එක අස්සේ ගිහිල්ලා හැංගිලා යව එළියට ගන්නම අමාරු වුණා. දංගල පෙන්නද්දී යා ගොරවනවා. ඉතින් වෙලට යන්න එන්න මල් කඩන්න යන්න කඩේ යන්න වගේ දේවල් කිව්වොත් විතරයි යා එළියට එන්නේ. ඒ දේවල් කියලාම එළියට අරගෙන යාටත් මුලින්ම දංගල දාලා අපි ඒ කලුව හිටපු තැනින්ම ගිහිල්ලා බැඳගත්තා. නැත්නම් අපි මාර ලොකු අමාරුවක තමයි වැටෙන්නේ බල්ලොන්ව හොයන්න ගිහිල්ලා. කයින වලට කයින මේක දාගන්න වලට මේක දාගන්න හරි දැන් දෙන්නවම නාවන තැන බැඳගෙන ඉන්නේ. අද ඉතින් මාර යාළුකමක් දෙන්නගෙම තියෙන්නේ. මේ වෙනදට නම් ඉතින් ඔහොම නෑ දෙන්න මරා ගන්න ලෑස්ති. ඉතින් අද නම් දෙන්නට වැඩ වරදින්න යනවා වගේ තේරිලා තියෙන හින්දාද කොහෙද මාර යාළුකමකින් දෙන්න බැඳලා ඉන්න තැන නම් හිටියා. ඉතින් මුලින්ම නාවන්න ගත්තේ රොකීව කොච්චර ඇද්දත් මේ ගණ්ඩම බැරි වුණා ඇලට නාවන්න. ඒකින්ද අපි එයාට හපන්න බැරි වෙන්න කටට අර මේ වගේ එකකුත් දැම්මා. මොකක්ද ඒකට කියන නම නම් මම දන්නේ නැහැ. කටට බල්ලොන්ට හපන්න බැරි වෙන්න දාන්නේ. මේ ඒකත් දාලා එයාව කොහොම හරි ඇදලා අපි මේ නාවන්න ගත්තා. ඊට පස්සේ ඉතින් එයාව ඉක්මනින් නාවලා ගොඩට අරගෙන එයාව ආයෙම බැන්දා. මොකද මේ නාවල ඉවරලා දංවැලෙන් ලිහව්වොත් එයාලා ගිහිල්ලා මුලින්ම කරන දේ තමයි වැලි ගොඩක් තියෙනවා අපේ වැලි ගොඩේ සම්පූර්ණයෙන්ම මුළු ඇඟෙම වැලි ගා ගන්නවා. ඒ කියලා දන්නේ නැහැ. එයාලා ඒක තමයි මුලින්ම කරන්නේ. ආයෙ නාවපු එකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒකින්ද එයාලව නාවලා ඉවරලා ටිකක් වෙලා වේලෙනකම් බැඳලා තිබ්බා. ඊට පස්සේ අපි කලුව නාවන්න ගත්තා. කලුව ඉතින් මුලින්ම මේ ඇලට ගන්න තමා ටිකක් අමාරු. ගත්තට පස්සේ ඕන තරම් වෙලාවක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ අත ඇරුණොත් පැනලා යනවා. නමුත් මේ කරදරයක් නැහැ අනිත් අය වගේ. ඕන තරම් වෙලාවක් එයාව ඇලේ තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් එයාවත් පටස් ගාලා නාවලා ගොඩට ගත්තා. මොකද ඉතින් එයා වයසයිනේ. අර සීතල එහෙම වැඩි වුණොත් එහෙම ප්‍රශ්න ගොඩක්.
ඉතින් දැන් තමයි ලොකුම වැඩේ පටන් ගන්නෙ. ඉතින් මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න ලොක්කා. මෙයා තමයි අපේ ලියෝ. මෙයාව නම් කන්ට්‍රෝල් කරන එක හරිම අමාරු වැඩක්. ඉතින් කොහොම හරි කොච්චර අමාරුද කියනවා නම් මෙයාව අපිට ඇලට ගන්න බැරි වුණා. අපි එම්ම බල්ලොන්ව නාවන්න ගත්තේ අපේ තාත්ති. අන්තිමට බලද්දි ගෙදර හැමෝම ගෙදර 4 දෙනාම බල්ලොන්ව නාවන්න ඇවිල්ලා. මොකද ඒ තරමටම මේ 3 දෙනාව නාවන්න කන්ට්‍රෝල් කරන්න අමාරුයි. ඉතින් කොහොම හරි ලියෝව ඇලට ගන්නම බැරි තැන අපේ ගෙදර ටැප් එක ගාවට එක්කන් ගිහිල්ලා හෝස් එකෙන් අල්ලලා තමයි යාව නාවවුවේ. ලොකු යුද්ධයක් අල්ලලා ලියෝව නාවලා ඉවර කරගෙන එයාව ගිහිල්ලා කෙලින්ම දැම්මේ කූඩුවට. මොකද ඉතින් එළිය බැඳලා තිබ්බොත් එයා ආයෙම මඩ ගා ගන්නවා. අනිත් එක කන්ට්‍රෝල් කරන්න අමාරුයිනේ. එයා කොහොමද දවල්ට ඉන්න කූඩුවට එයා ටිකක් සැරයි අනිත් අය වගේ නෙවෙයි. ඒකෙන් හින්දා ඉතින් එයාව කෙලින්ම ගිහිල්ලා කූඩුවට දැම්මා. මේ ඉන්නේ ඉතින් කූඩුවට වෙලා අපි චන්ඩියා බලන්නකෝ එයාගේ සද්දේ ඉතින් පොඩ්ඩක්. මේ ඉන්නේ ඉතින් අපේ කපටියානේ. අහිංසක මූණ පෙන්නලා ඉක්මනින්ම දන්වැල ලිහා ගන්න තමයි එයා try කරන්නේ. කළුමැණිකත් අවුවට වෙලා සැපට ඉන්නවා. ඉතින් ඔය විදිහට තමයි අද ලොකු යුද්ධයක් ඉවර කරේ. ඉතින් ඔයාලා ගෙදර බවුවොත් නාවන්න මෙච්චර අමාරුද? අමාරුයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මාව subscribe කරලා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න. Bye guys. Gracias.